ඥාතීන්ට පින් නොදෙන නිසා ගණන් කළ නොහැකි තරම් තමන්ගේ සංසාරේ ඥාතීන් මේ ජීවිතේ නෙවෙයි කලින් ජීවිතවල පවා ඥාතීන් පින් බලාපොරොත්තුෙන් ඉන්නවා. ඒ අයට පින් නොදුන්න නිසා ඕන් තමන්ව අත්හරින්නේ නැහැ. අනිවාර්යයෙන්ම එක්ක ගෙදරට වඩම්මලා හෝ පන්සලේදීන් හෝ පිරිකර සහිතව දානයක් පූජා කරලා පෙන් වඩලා ඥාතීන්ට පින් දෙන්න ඕන. අවුරුද්දකට වතාවක් නම් කරන්න ඕනමයි මේ පින්කම නම්. ඥාතීන්ට පින් දෙන්නේ. මේ ඥාතීන්ට උදේ හවස බුදුන් වැඳ වැඳ පින් දෙනවා කියන එකේ තේරුමක් නැහැ. බුද්ධ වන්දනාවේ පින ඥාතීන්ට යන්නේ නැහැ. සෑ වන්දනාවේ පින ඥාතීන්ට යන්නේ නැහැ. ඥාතීන්ට දානයක්ම සංඝයාට දීලා පින් දෙන්න ඕන. අරක ඒකේ එයාලට ඒ පිනත් එක්ක සම්බන්ධතා නැහැ ගණදෙනු. මියගේ ඥාතීන් ඉන්නේ සාපිපාසාවෙන් ඉන්නේ. බුදුන් වැඳා කියලා එයාට සාපිසාව නැති වෙන්නේ නැහැ. එයාට කණ්ඩ දෙන්න ඕන, එයාට බොණ්ඩ දෙන්න ඕන, අදින්න දෙන්න ඕන. ඒ නිසා එකල මේ කරුණු කාරණා දන්නා සුදි ජනයා සත්පුරුෂ මිනිස්සු දසාකාර පිරිකර සමගින් දානයක් දුන්නා. අන්නම් පානං වත්තං සීයම් පදීපං යානම් මාලං ගන්ධං විලේපනං ආදි වශයෙන්. ඒ කියන්නේ ඥාතීන්ට පින් දෙන දාණයට කෑම වර්ග තියෙන්න ඕන. අන්නම් පානං බොන දේවල් තියෙන්න ඕන. වත්තං වස්ත්‍ර තියෙන්න ඕන. යානං පහවං හැරේටි වගේ දේවල් තියෙන්න ඕන. ඊළඟට සෙයියං පැදුරු කොට්ට මෙට්ට තියෙන්න ඕන. ඊට පස්සේ පදීපං ආලෝකය ඇති කෙන විදුලි බල්බ පහන් තිර තෙල් වර්ග තියෙන්න ඕන. තේලං බෙහෙත් තෙල් වර්ග තියෙන්න ඕන. ඖෂධ වර්ග තියෙන්න ඕන. පිරිසුදු කරන ද්‍රව්‍ය තියෙන්න ඕන. වටාපත් තියෙන්න ඕන. කුඩ තියෙන්න ඕන. ඔය වාගේ පිරිකර වර්ග 10ක් තියෙන්න ඕන. දස පිරිකර කියවම ඔයාලගේ පන්සල් හාමුදුරුවෝ දන්නවා. අන්න ඒවත් එක්ක එක පිරිකරකින් එකක් තිබ්බොත් ඇති. ඒවත් එක්ක දානයක් දීලා ඉන්න ස්වාමීන් වහන්සේලා දෙතුන් නමකටවත් කමන්නේ සාංගික කළා දානයක් දීලා පෙන්වඩලා පින් දෙනවා. ඉදම් මේ ඥාතිනං හොතු සුඛිතා හොන්තු ඥාතෝ කියලා. අනිවාර්යෙන් දෙන්න පින් අවුරුද්දකට එක් වතාවක්වත්. ඔයාලගේ ගෙවල් වල තියෙන ප්‍රශ්න භාගයටත් වැඩි අඩු වෙනවා ඥාතින්ට පින් දෙන්න ගත්තොත්. හැමදාම නෙවෙයි අනිවාර්යෙන් දානයක් දීලා. එක්කෝ ගෙදර කරදර වැඩි නම් ගෙදරදීම දානි කරන්න ඕන. ලොකු කරදරයක් නැත්තම් පන්සලේදී දානේ පූජා කරලා පින් දුන්නට කමන්නේ. ඒක අවුරුද්දෙන් අවුරුද්දට කරනවා. නංගම් මතකය නංගම් සිහි කරනවා. පින් ඕන අය බොහෝ විට හීනෙන් පේනවා. මතක් වෙනවා. එක්ක ඇඟවල් වලට ඇවිල්ලා කියනවා. ඔය වගේ පින් ඕන අය අනිවාර්යෙන් ඒ සත්කාරය කරනවා. දැන් ඊයේ පුතෙක් ආවා. ඒ පුතාගේ අම්මා මැරිලා. ඉතින් මට හම්බෙමුණ ගෙහුනේ. ඉතින් ආන්දරනේ ඇඟට එනවා බඩගිනි මට පිපාසයි කියලා ළමයා කියනවා. ඒකෙන් එයා ඔප්පු කරන්න හදන්නේ අර බඩගින්නට පිපාසයට උත්තරයක් හොයනවා යම්මා. පුතාගේ ඇඟට ඇවිල්ලා. ඉතින් මං කිව්වා මේ දාන දෙන්න. මේ දානේ දීම ඥාති පරාන්නකාරයන්ගෙන් තියෙන බලපෑම් ඉවත් කරන්න පුදුම විදිහේ උපකාරයක් තමයි දෙන්නේ දානේ දීම. තොවිල් පවිල් කරලා නෝල් යන්ත්‍ර දාන්නටත් කලින් ඒවා දාන එක වෙනම කතාවක්. ඒක ගැන මම මොකුත් කතා කරන්න යන්නේ නැහැ. හැබැයි ඊට කලින් අනිවාර්යෙන් දානයක් දෙන්න. තොවිලට කලින් අනිවාර්යෙන් සාංගික දානයක් දීලා ඥාතින්ට පින් දෙන්න. ගෙදෙට්ට යමක් ඉල්ලගෙන ආවට පස්සේ මොකුත් නොදී පයින් ගහලා ඵලයෝ කියනවට වැඩිය අතට කන්න බොන්න පාර්සලයක් දීලා ඔයා යන්න කියන එකේ වෙනසක් තියෙනවද නැද්ද? වෙනසක් තියෙනවා. ඇයි මොකද මේ පරාණකාරයෙන් එන්නේ උන්ගේ උරුමෙට එන්නේ. දැන් ඔයාලා ගේ හදාගෙන තියෙන මේ මිනිස්සු ඒ කාලේ රණ්ඩු වෙවිව ඉඩම් බේරගත්තේ. ඔයාලා යන්නේන පාර හදන්න ওই මිනිස්සු ශ්‍රම දාන කළා ওই ගමේ පාර හැදුවේ. ඔයාලා බුදුන් අඳින පන්සල් හදන්න මේ මිනිස්සුත් ආවා. ඔයාලගේ ලේ ඥාතීන් මේ මිනිස්සුගේ දුක වැඩිකමට මේ මිනිස්සු හම්බු කරගත්ත මේ මිනිස්සු අදපු කොස් ගහේ කොස් වරකම් උඹලා කනවා පේනවා මේ ඥාතීන්ට. එවුන්ට හරි දුකයි. අපි කරපු දේවල් මොන් කකා බිබී ඉන්නවා එකෙකුට අපිව මතක් වෙන්නේ නැහැ කියලා. ඒ ඥාතීන්ගේ ශෝකේ වැඩි වෙනකොට ගෙවල් වල අරුබුද වැඩි වෙනවා. gedara දුක හිතෙන ප්‍රශ්නයක් හැමදාම හැදෙනවා. තනසිල්ලේ නිදා ගන්න බෑ. ඒ නිසා මියගිය ඥාතීන්ට දාන වලින් සංග්‍රහ කරන්න ඕන.